ආදරණීය යාළුවෝ හැමෝටම සුබ දවසක්. ඔයාලා හැමෝම හොඳින් ඉන්නව නේද? අද මම මේ කේක් එකක් හදන ගමන් තමයි ඉන්නේ. ඉතින් බටර් අයිසින් පාවිච්චි කරලා බොහොම සරල සිම්පල් කේක් එකක් තමයි මම මේ හදන්නේ. ඉතින් මම මේ කේක් එක ලස්සනට ඩෙකොරේට් කරගත්තේ ඕරියෝ බිස්කට් පාවිච්චි කරලා. ඉතින් ඔය විදිහට බොහොම සිම්පල් කේක් නිර්මාණයක් තමයි මම කරේ. ඒකට මම මෙන්න මේ වගේ හැපි බර්ත්ඩේ ලස්සන ටොපර් එකකුත් පාවිච්චි කරනවා. ඒ වගේම මම බ්ලූබෙරි ස්ටික් උගුත් ඔය වගේ එකතු කරගත්තා. කේක් එක කපන වෙලාවට උඩින් තව බ්ලූබෙරි ස්ටික් එකක් එකතු කරගන්නම් කියලා හිතුණා. එතකොට කේක් එක මට ඕන විදිහට ලස්සනටම ආවා. ඉතින් මේ ඔයාලා දකින්නේ පහුවෙනිදා. අපි මේ කොහෙද යන්නේ? ඉතින් අපි මේ යන්නේ සිර්මියෝනේ කියන සිටි එකට. මේ ඔයාලා දකින්නේ ඉතාලියේ තියෙන ලොකුම වැව ලාගොදි ගාර්දා. ඉතින් මේ ගාර්දා කියන වැව මුහුදක් වගේ පුදුමාකාර විශාලත්වයක් වගේම පුදුමාකාර ලස්සනක් තියෙන්නේ. මෙතනට ආවහම දැනෙන නිස්කලංක බව මට වචන වලින් කියන්න බෑ. ඒ තරම් පුදුමාකාර සැනසීමක් තමයි හිතට දැනෙන්නේ. හරිම ලස්සනයි මෙතන. ඉතින් බැලු හැම තැනම නිල්ල පිරුණු ලස්සන වැව් අයිනක් තමයි මේ ගාර්තා වැවට තියෙන්නේ මේ කාලේ. ඉතින් ඇත්තටම ගොඩක් ලස්සනයි. හිත නිවෙනවා මේ ලස්සන දැක්කහම. අපි පැය 2-3ක් විතර ආවා. ට්‍රැෆික් එකෙත් ගොඩාක් හිටපු නිසා කේක් එක නම් චුට්ටක් විතර මෙල්ට් වෙලා තියෙන්නේ. ඉතින් කමක් නැහැ. අපි ඔන්න කේක් එක කපා ගන්න තමයි ලෑස්ති වෙන්නේ. කාගේද අද උපන්දිනේ? ඉතින් හස්බන්ඩ්ගේ 41 වෙනි බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරන්න තමයි ලෑස්ති වෙන්නේ. පවුල වෙනුවෙන් දරුවෝ වෙනුවෙන් ගොඩාක් මහන්සි වෙලා කැපකිරීම කරන ආදරණීය පපා ඔයාට සුබ උපන්දිනයක් වේවා. එයා වෙනුවෙන් ලෑස්ති කරපු මේ පුංචි සැමරීම මම ලස්සන මතකයක් විදිහට ජීවිත කාලේ පුරාවටම තියාගන්න ඕන නිසා මගේ YouTube මතක පොතට මේ ලස්සන මතකයත් මම එකතු කරලා තියාගන්නවා ඕන. Thank you. එයා ගොඩක් ආසයි පර්ෆියුම් වර්ගවලට. ඉතින් මම සුවඳ පර්ෆියුම් එකක් තමයි ඉතින් එයාට තෑගි කරේ. දැන් නම් හැමෝටම ගොඩක් බඩගිනි. අපි ප්‍රේෂියා පහු කරගෙන තමයි එන්නේ මෙහෙට එනකොට. ප්‍රේෂියාවල තියෙනවා ලංකාවේ රෙස්ටොරන්ට් එහෙම ගොඩක්. ඉතින් ඒ රෙස්ටොරන්ට් එකකින් අපි ෂෝටිස් දවල්ට කන්න කෑම එහෙම හැම දෙයක්ම අරගෙන තමයි ආවේ. ඉතින් මේ වගේ තැනකට වෙලා කෑම ටිකක් කන්න ලැබෙනවා කියන එක කොච්චර දෙයක්ද? බලන්නකො තවත් පුංචි යාළුවෙක් අපිත් එක්ක එකතු වුණා. චූටි යාළුවෙක් කෑම හොයාගෙන තමයි ඉතින් ඔය අපි ළඟට ඇවිල්ලා තියෙන්නේ. එයාලා නම් චුට්ටක්වත් බය නැහැ මිනිස්සුන්ට. එයාලාට මිනිස්සු දැකලම එයාලව හුරු වෙලා තියෙන්නේ ගොඩක්ම මෙතන.
ගිය අවුරුද්දෙත් අපි මේ සිර්මියෝනි කියන වැවට ආවා. ඒ වුණාට ගිය අවුරුද්දේ අපි ආවේ සමයකේ අන්තිම හරියදී වගේ වැව ගොඩාක් හිඳිලා තමයි තිබ්බේ භාගයක් වගේ. ඉතින් අපි මේ සැරේ එනකොට නිල් පාටට මුහුද වගේ වැව අයිනට එනකම්ම වතුර පිරීලා. ඉතින් අපි යන්කො මේ වැව අයින දිගට පුංචි රවුමක් ඈත ඉන්නවා පුංචි යාළුවෝ ටිකක් බලන්නකෝ ලස්සන හංස රංචුවක් තමයි මෙතන ඉන්නේ. ඉතින් ගොඩාක් ලස්සනයි. මට ඉතින් මේවා දකිද්දි ලංකාවේ සින්දු තමයි මතක් වෙන්නේ. ඔයාලට මොකද්ද මතක් වෙන්නේ සින්දුව? රණ හංස යුවල නිමල නිල් ජලාශයේ සින්දුව තමයි මට ඉතින් මතක් වෙන්නේ. ඉතින් ඇත්තටම ගොඩාක් ලස්සනයි. ලංකාවේ නම් මම හංසයෝ දැකලා නැහැ. මම මෙහි ඇවිල්ලා තමයි හංසයෝ දැක්කේ. ඉතින් නුවරඑළිය පැතිවල ඉන්නවද දන්නේ නැහැ. මෙහෙනම් වැව් අයින් වල මේ වගේ හංසයෝ පිරීලා තමයි ඉන්නේ. ඉතින් ගොඩාක් ලස්සනයි බලන්න මේ වටපිටාව. හිත නිවෙනවා මේ හැම දෙයකටම. ඉතින් අපි රෙස්ටොරන්ට් එකකට නොයා මෙතනටම එනුමු කියලා කිව්වේ. රෙස්ටොරන්ට් එක බිත්ති 4ක් ඇතුලේ නැති ලස්සනක් සැනසීමක් මේ වගේ නිල්ල පිරුණු ලස්සන තැනක අපිට බලා ගන්න පුළුවන්. ඉතින් නිල් පාට කොළ පාට කියන්නේ ඇත්තටම හිත නිවෙන පාටවල් කියලා. ඉතින් මේ වගේ තැනකට ආවහමම තමයි තේරෙන්නේ. අද ඉරිදා දවසක් බලන්නකෝ ගොඩාක් අය මෙතනට ඇවිල්ලා තියෙනවා ලස්සනට නිදහසේ කාලය ගත කරන්න. ඉතාලියේ ඉතින් ඉස්කෝලවලුත් නිවාඩු දුන්නා ජූනි මාසේ පටන් ගද්දිම. ඉතින් ළමයින්ටත් කරන්න වැඩක් නැහැ. ඉතින් එයාලවත් අරගෙන මේ වගේ එළියට එන්න ලැබිච්ච එක ගොඩාක් ලොකු දෙයක්. එයාලට ගොඩාක් වෙනසක්. ඉතින් වතුරට දැම්ම විතරයි එයාලව වතුරෙන් ගන්නත් බැරි වුණා. ඉතින් අපි අපේ යාළුවෝ කට්ටියකුයි මස්සිනා නෑනා ඒ හැමෝමත් එක්ක තමයි මෙතනට ආවේ. ඉතින් අපි හැමදාම නිවාඩු දවසක් හම්බෙච්ච ගමන් පුළුවන් විදිහට මේ වගේ ළමයිනුත් එකතු කරගෙන මේ වගේ ලස්සන තැනකට ඇවිල්ලා සතුටු වෙන්න තමයි ඉතින් ගොඩාක් කැමති. අපි මෙතනින් තව චුට්ටක් එහාට වෙන්න චුට්ටක් ඇවිදින්න කියලා ගියා. ඉතින් ඉතාලියේ සිර්මියෝනේ කියන්නේ ටුවරිසම් සිටි එකක්. ඉතින් ඇත්තටම ගොඩාක් ඉතින් මෙතන සංචාරකයෝ ගැවසෙන හින්දා නීති රීති ගොඩාක් තදයි මේ නගරේ. ගොඩාක් පිරිසිදුවට තියෙන්න ඕනේ. මේ ළඟම අපේ අයියා කෙනෙක් ඉන්නවා. ඉතින් ඒ අයියා තමයි මට මේ විස්තර ටික කිව්වේ. ඉතින් ගොඩක්ම මේ පැත්තේ ඉන්නේ මිලානෝ වෙනිස් වල පදිංචි අය. මෙහි ගෙවල් අරගෙන නිවාඩුව ගත කරන්න තමයිලු මේ ගෙවල් වලට එන්නේ. ඒ වගේම මේ වටේටම සෑහෙන්න තියෙන්නේ හොටෙල්. මොකද ගොඩ දෙනෙක් එනවා පිටරටවල් වලින් මේ සිටි එකට නිවාඩු ගත කරන්න කියලා. ඉතින් ඒ වගේම මේ සිටි එකේ තියෙනවා දූපතක්. ඒ තමයි සිර්මියෝනි දූපත. ඉතින් අපි දැනටමත් හවස් වෙලා අපිට දූපතට නම් යන්න හම්බ වෙන්නේ නැහැ. ලොකු ට්‍රැෆික් එකක් තියෙනවා මේ සිර්මියෝනි දූපතට යනකම්ම. ඉතින් කාර් එකේ යනවා නම් යන්න වෙන්නේ නැහැ. යන්න වෙන්නේ බස් එකේ තමයි. ඉතින් බස් එකෙත් අද බස් ගොඩක් වැඩ කරන්නේ නැහැ නිවාඩු දවසක් හින්දා. ඉතින් ඒක නිසා වෙනමම දවසක ආපහු අපි එන්න ඕනේ සිර්මියෝනි දූපතට වෙනමම යන්න කියලා. ඉතින් අනිවාර්යෙන් දවසක ආයෙත් එනවා ඒ දූපතට යන්නත් එක්ක. ඉතින් අපි කලින් ඒ දූපතට ගිහින් තියෙනවා ඒ වුණාට වීඩියෝ කරලා නැහැ. එතකොට මගේ channel එක පටන් අරගෙන නැහැ. ඉතින් අනිවාර්යෙන් දවසක මේ ලස්සන දූපත බලන්නත් ඔයාලව එක්කරගෙන එනවා. ඔන්න හැමෝටම කන්න කියලා මෙයාලගේ පාප්පි අයිස් පලං එහෙම අරගෙන. ඉතින් කවුද ඉතින් මේ රස්නේ වෙලාවේ මේකක් කන්න බෑ කියන්නේ නේද? ඉතින් අද අපේ ලස්සන දවස ඔය විදිහට තමයි ගත වෙලා ගියේ. ඉතින් මගේ වීඩියෝ එක පුරාටම රැඳිලා හිටපු ආදරණීය ඔයාට ගොඩක් ස්තුතියි. තවත් ලස්සන වීඩියෝ එකක් අරගෙන එනකන් හැමෝම පරිස්සමෙන් ඉන්න. මම ගිහින් එන්නම්. මම ශානී.